ආයුබෝවන් ගමගෙදර කුස්සියට ඔයාලා කවුරුත් ආදරයෙන් පිළිගන්නවා. මම අද ආප්ප ටිකක් ගොඩක් වෙලා ගත වෙන්නේ නැතුව හදාගන්න හැටි තමයි අරගෙන ආවේ. ඉතින් මම ඒකට මුලින්ම පොල් වතුර ටිකකට ඊස්ට් තේ හැඳි කාලක් සීනි තේ හැන්දක් වගේ එකතු කරලා විනාඩි 10ක් 15ක් පෙඟෙන්න තියෙනවා. ඒ වගේම තමයි සුදු හාල්පිටි කිලෝ එකක් මං අරගත්තා. යීස්ට් ගොඩාක් ගන්නෙ නැහැ. බොහොම චුට්ටක් තේ හැඳි කාලක් වගේ එකතු කරන්න. මං පැකට් වල තියෙන යීස්ට් තමයි ප්‍රයෝජනෙට ගත්තේ. ඒක නැවත ගන්න සුළං නොවදින විදියට ගැට ගහලා අරන් තියන්න. නැත්නම් බඳුනකට දාලා වහලා අරන් තියන්න. දැන් සීනි එකතු කරා. ඒක මම ටික වෙලාවක් තියෙන්න අරිනවා. මේ තියෙන්නේ හාල් පිටි ටික. ඒකට පොඟවාගත්ත ඊස්ට් ද්‍රාවණය එකතු කරලා උකු පොල් කිරි ටිකක් පොල් ගෙඩි භාගයකින් මම පොල් කිරි හදාගත්තා. පොල් කිරි ටික මිරිකලා මේ පිටි ටිකට දාලා හොඳට පදම් කරලා අතින් අනාගෙන පිටි ගුලියක් වගේ අතේ නොඇලෙන ආකාරයට හදලා පැය දෙකක් දෙකමාරක් විතර වහලා තියන්න ඕනි හොඳින්. ඊට පස්ව මේ තියෙන්නේ පිපුණු හාල් පිටි ටික. සිදුරු සිදුරු හැදිලා පිටි ටික උඩට ඇවිත් තියෙනවා. පිටිවල අර මේ වායු බුබුලු ගමන් කරන ඉඩ හැදිලා තියෙනවා. පොඩි සීගාලා පොඩි ශබ්දයක්කුත් හොඳට පිටි පිපුණාම ඇහෙනවා ඒ පිටි වලින්. ඉන්පස්සේ පිටි ටිකට උකු පොල් කිරි ටිකක් දාලා මේ පිටි ටික ආප්ප මිශ්‍රණය හදාගන්න විදියට දියාරු කරගන්න ඕනේ. පොල් කිරි එක සැරේම දාන්නේ නෑ. ටිකින් ටික දාලා හොඳට හැඳි ගාලා දියාරු මිශ්‍රණය හදාගන්න ඕනේ. ආප්ප පිටි මිශ්‍රණය ගොඩාක් පිපෙන්නත් හොඳ නැහැ. ගොඩාක් පිපුණට පස්සේදී අපිට බඩ පිපෙන්න ගන්නවා. ආප්ප කෑවම නිදිමත එනවා. යීස්ට් වැඩි ආහාර වලට එකතු කරගන්න හොඳ නැහැ. එතකොට අපිට පොඩි අසනීප ගතියක් එනවා ඇඟට. නිතරම කට ඇරෙනවා, ඈනුම් යනවා, වතුර තිබහ වෙනවා. ඉතින් අපි කෑම හදා ගන්නකොට අන්න ඒ වගේ දේවල් අවම වෙන විදියට කෑම හදා ගන්න ඕනේ. මම මේ රෙදි පොට්ටනියක් හදාගෙන තියෙනවා කපු රෙදි වලින්. මේ තාච්චියේ පොල් තෙල් ටිකක් ගාලා අතුල්ලන්න. රත් වෙච්ච තාච්චිය ඒ විදියට අතුල්ලලා ආප්ප පිටි දාලා ආප්ප හදාගන්නයි තියෙන්නේ. මේ එක්කම බිත්තර ආප්ප වුණත් හදාගන්න පුළුවන්. මම දැන් මේ බිත්තර ආප්ප හදන්න බිත්තරයක් එකතු කරා. බොහොම ලස්සනට ආප්ප ගැලවෙනවා තාච්චියෙන්. ඒ වගේම තමයි ඔයාලා අහලා ඇති පොඩි කාලෙදී උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද්දේ සවුන්දර කියලා පුංචි කවියක්, තේරවිලි කවියක්. ඉතින් අන්න ඒ විදිහට තමයි මම මේ අද ආප්ප හදන්නේ. මේ ක්‍රමය දැන් නම් භාවිතා වෙන්නෙම නැහැ. ගෑස් ලිපේ තාච්චි කීපයක් තියලා යකඩ පියනකින් වහලා තමයි ආප්ප පුච්චන්නේ. එතකොට ආප්පවල මැද හොඳට මේ පිපිලා එන්නේ නැහැ. නිකන් මේ පෙති පෙති වගේ ආප්ප තමයි හැදෙන්නේ. වටේ නම් හොඳට කර වෙනවා. ඒ වුණාට මැද නැති ආප්ප තමයි අපි කඩෙන් අරන් එන්නේ. ඒ වගේ නෙවෙයි යාළුවනේ. ගෙදර ආප්ප හදනකොට මෙන්න මේ විදියට හොඳට මැද තියෙන විදියට ආප්ප හදාගන්න. මේ ක්‍රමය භාවිතා කළොත් හොඳට පුළුවන්. මේ විදියට අපේ පුංචි දූ දරුවවත් දැකලා නැහැ. එතකොට අපේ අතීත ක්‍රම අපේ අම්මලා ආච්චි අම්මලා පාවිච්චි කරපු ඉවුම් පිහුම් ක්‍රම අපේ දරුවන්ට දකින්න සලස්සන්න ඕනේ අපි ගෘහණියන් විදියට. එතකොට තමයි මේ ඉවුම් පිහුම් කලාවේ සතුට කියන දේ තියෙන්නේ. ඒ වගේම තමයි මේ ක්‍රම පරම්පරාවල් ගානකට නොමැකී තියෙනවා.
ඒවත් අපි පරිස්සම් කරගන්න ඕනේ. අපි එතකොට තමයි මේ යොවුන් පිහුම් කලාව ලස්සන වෙන්නේ. මෙන්න මේ විදියට ගිනි කබලක් උඩින් තියලා ආප්ප හදන්න බලන්න. හැබැයි අත පුච්ච ගන්න එපා. බලන්නකෝ මේ මැද පිපිලා ඇවිත් තියෙනවා හරි ලස්සනට. බිත්තර හොඳට තැම්බෙනවා. ලස්සනට ගැලවෙනවා, කැඩෙන්නේ නෑ. හරි ලස්සන ආප්ප රසට හැදෙනවා. රෙදි පොට්ටනිය වරින් වර හැම ආප්ප එකක් පිච්චුණාට පස්සෙම අතුල්ලන්න ඕනි. නැත්නම් පිටි ටික තාච්චියේ ඇලෙනවා. මේ වගේ තාච්චියට පිටි දාලා තාච්චිය කරකවලා ලස්සනට ආප්ප හදාගන්න. මම මේ පිටි අනන්න ගත්තේ හවස 2ට විතර. එතකොට දැන් 5:00 වෙනකොට ආප්ප හදන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට අපි පාන්දරට ආප්ප හදන්න ලේස්ති කරන්නේ රෑ හවස 6ට විතර පිටි අනලා තියෙනවා. සමහර වෙලාවට පිටි පිපිලා වැඩියි. පෙන බුබුලු දාලා පැහිනවා ආප්ප පිටි හැලියයි. එතකොට ආප්ප කෑවට පස්සේ උදේ කෑමට මුළු දවසම කම්මැලි. ඉතින් ඒ වගේම මතක් කරනවා මගේ ගමගෙදර කුස්සිය YouTube නාලිකාව subscribe කරන්න, කමෙන්ට් එකක් ලියන්න අමතක කරන්න එපා, like කරන්න. මෙන්න මේ විදියට ලස්සනට ගොඩාක් ආප්ප හදාගන්න පුළුවන් වුණා මට මේ පිටි කිලෝ 1 දියාරු කරලා හදාගත්ත මිශ්‍රණයෙන්. ආප්ප වලට ගමිරිස් කුඩු ටිකක් හින්න බිත්තර අගුණ වෙන්නේ නැහැ. එතකොට ගිනි කබලට ගිනි මදි නම් ඒ ටික දාගන්න උඩට. ලිපේ ගින්දර එක ප්‍රමාණයට තියාගන්න. හැමදාම ගෑස් ලිපේ වැඩ කරලා වෙනසකටත් එක්ක මේ විදියට දර ලිපක ආප්ප හදලා බලන්න. මේකට රතු ලුණු ටිකක්, තක්කාලි කෑලි ටිකක්, අම්මිරිස් කරලක්, දෙහි ටිකක් එකතු කරලා ලුණු මිරිසක් හදාගත්තා පංකාදු 5. ඉතින් ආප්පවල රස බලන්න මම ගිහින් එන්නම්. ආයුබෝවන්.